අපේ මේ ශ්‍රී ලංකාවේ මුහුදු වෙරළ සහ ගල්පර ආශ්‍රිතව අපිට දකින්න පුළුවන් උග්‍ර විෂ සහිත මාළුවෙක් තමයි මේ ස්ටෝන් ෆිෂ් කියන්නේ. ඉතින් ලෝකේ ඉන්න විෂ අධිකම මේ මාළුවා ගල්පර සහ වැලි කොරල් ASCII මෙයාට හොඳින් වෙස්වලා ගන්න පුළුවන්. ඒ නිසා මෙයා හඳුනා ගන්න එක නම් ලේසි වෙන්නේ නැහැ. මෙයාලගේ මේ පිටේ තියෙන වරලේ විෂ කටු 12ක් 14ක් අතර ප්‍රමාණයක් පිහිටලා තියෙනවා. ඒ කටු පාමුල තමයි විෂ ග්‍රන්ථි පිහිටලා තියෙන්නේ. මෙයාලා ගමන් කරන්නේ ගොඩක් හිමින්. ඉතින් මෙයාලා විෂ කටු වලින් පහර දෙනව නෙමෙයි. මේ එයාලගේම ආරක්ෂාවට කටු වලින් විෂ ඇතුල් කරනවා. ඉතින් මේ කටු ඇනුනොත් අධික වේදනාවක් දැනෙනවා. ඒ වගේම විෂ තදින් පැතුරුනොත් කලන්තේ උනත් දාන්න පුළුවන්. මෙයා ගලක් වගේ නැත්නම් මැරුණු කොරල් කෑල්ලක් වගේ. ඉතින් අපේ අම්මලා තාත්තලා අයියලා අක්කලා නංගිලා මලිලා විනෝදෙට මුහුදේ නාන්න යනව නේද? අපිත් යනවා. ගල්පර උඩ ඇවිදින්න ගොඩක් පරිස්සමෙන් ඈ. ඉතින් ඔය අම්බලන්ගොඩ හික්කඩුව ගහලා උණුවටන වගේ සයිඩ් එකේ තියෙන්නම ගල්පර තමයි. ඒවයි පරිස්සමෙන් යන්න. ඉතින් ගල්පර වල යන්නේ නැතුව ඉන්න එක තමයි ඉතින් වැඩියම හොඳ. ඉතින් එහෙනම් ගිහිල්ලා එන්නම් ආයි දවසක තවත් වීඩියෝ එකකින්